සියලුම දෙනාට උතුම් වූ ගණපති දිවිරාජෝත්තමයන් වහන්සේගේ පිහිට ආරක්ෂාව හැල්ම බැල්ම නිරන්තරයෙන් නිරතුරුව ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරන මූලික වශයෙන් කඩවර දේත අඩවියෙන් ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනාගේ වැඩිම ඉල්ලීම මත ගෙන ආපු වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ අහලා තිබුණ දෙයක් නිසාවෙන් බොහෝ පිරිසක් අහලා තිබුණ නිසාවෙන් තමයි මේ වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අහලා තිබුණු දෙයක් තමයි ව්‍යාපාරයක් කරන ඔබ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නිවස වෙන්න පුළුවන්. මේ දෙක තමයි මූලික වශයෙන් ඒ ප්‍රශ්නෙට යොමු වෙන්නේ. ඉතින් අහලා තිබුණු කාරණාව තමයි බොහෝ පිරිසක් අහලා තිබ්බ නිවසට ගේන මුදල් හදල් වල කිසි ඉතුරුවක් නැහැ. ඒ වගේම තමන් කරන කියන දේක දියුණුවක් නැහැ. ඒත් එක්කම තවත් පිරිසක් අහලා තිබුණා මම සිල්ලර වෙලෙන් සෙල් කරනවා, වෙන යම් ෂොප් කරනවා. ඔය වගේ ඒවට මුලින්ම කට්ටිය ආවා, දැන් එන්නේ නැහැ. එහෙමත් නැත්නම් එම කඩවල් තුලට එම ව්‍යාපාර ස්ථාන තුලට ජන ආකර්ෂණය කියන දේ අඩුයි. ඉතින් අන්න ඒ කාරණාවක් තමයි ඔයගොල්ලෝ මගෙන් අහලා තිබුණේ. ඉතින් ඒකට කරන්න පුළුවන් මොනවත් නැද්ද කියන එක තමයි ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බේ. ඉතින් ඒකට විශේෂ වූ දෙයක් තමයි මම අද මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක කතා කරන්න කලින් අනිවාර්යයෙන්ම YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක ඕල් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ වල ළඟටම ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම හැමදාමත් වගේ වැදගත් වීඩියෝ තමයි දාන්නේ දිගින් දිගටම. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සෙත් ඉස්සරහට වැදගත් වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඒක බලන්න අනිවාර්යෙන් ඔයාලා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒත් එක්කම වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක තුලින් කතා කරමු. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යන්. ඔයාලා අහලා තිබුණු කාරණාවට අනුව තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඒත් එක්කම ඔයාලට ඒකට කරලා දෙන්න පුළුවන් පිළිවෙත් හා ඒකට යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තෙන් කරන්න පුළුවන් උපකාරය මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒක මම ඔයගොල්ලන්ට කරලා දීමේ බලාපොරොත්තුෙන් තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලා දැකලා ඇති මුලින්ම අපි මේ විදිහට කතා කරමු. ඔයාලා දැකලා ඇති සමහර වෙළඳ සැල්වල හා නිවෙස් තුල ගණ දෙවියන්ට පහනක් කැප කරනවා. සමහර ඔයාලා බස් එකක යනවා වුණත් ඔයාලා දකිනවා ඇති ඉස්සරහා ගණපති දෙවියන්ගේ රූපයක් තැන්පත් කරලා ඒකට මල් පහන් සුවඳ දුම්මන ඒ දේවල් පැන් පූජා කරලා, එතකොට ඒ වගේම යම් ව්‍යාපාර ස්ථාන වෙළඳසැල්, එතකොට නිවෙස් තුලදී මේ ගණපති දෙවියන්ට පහන් මාලාවක් කැප කරනවා. ඉතින් ඔයාලා සමහර විට දැකලත් ඇති එම ස්ථාන වලට ටිකක් සෙනග වැඩි. ඒ කියන්නේ නිකන් අර ඒ ස්ථාන දැක්කත් Tamanට නිකන් අර හිත පිරීලා යන අමුතු සතුටක් සිසිලසක් දැනෙන ස්ථාන වෙන්න පුළුවන්. බොහෝ විට ඔයාලා දැකලත් ඇති, ඔයාලට දැනෙලත් ඇති මේ ස්ථාන. ඔයාලා සමහර වෙළඳසැල් තියෙනවා හැමදේම උදේට ගණ දෙවි මම නම් මගේ ඇස් දෙකෙන් දැකපු දෙයක් මම මේ කියන්නේ. ගණ දෙවියන්ට පහනක් කැප කරනවා. ඒත් එක හැමදාම උදේට ඒකයි පළතුරු පූජාවක් කැප කරලා තියෙනවා උතුම් වූ ගණපති දිවිරාජෝත්තමයන් වහන්සේට. ඉතින් ඒ අය දන්නවා උන්වහන්සේ හරහා ලැබෙනා වූ වරප්‍රසාදයන්. ඉතින් ඒ වරප්‍රසාදයන් හා Tamanට ගණ දෙවියන් තුලින් තමන්ගේ ව්‍යාපාර හා තමන්ට තියෙනා වැස්සා කටවාන වෙන කොට වෙන හදිහෝනියම් කියනා වූ গুপ্ত මේ කටයුතු පැතිවල තුලිනුත් ඒත් එක්කලාම තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ වෙළඳසැලට නිවසට ධනය ආකර්ෂණය වෙන්න ඒ පැති සලසලා දෙන දෙවි කෙනෙක් තමයි මේ ගණපති දිවිරාජෝත්තමයන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් පොළොවටත් යක්කුන්ටත් බහිරවයන්ටත් නායකයා මේ තුන් ලෝක නායකයා වශයෙන් තමයි මුන්නාන්සේ වැඩවදාරන්නේ. ඉතින් බහිරව දෝෂ තියෙන ගෙවල් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඇස් සහ කටවා දෝෂ නැත්නම් වෙන යම් අනවින පොඩි වෙන බන්ධන තියෙන නිසා ඇති වෙනා දෝෂ
නැත්නම් ප්‍රේතය යම්කිසි අමනුෂ්‍ය බලවේගයක් නිසා ඇතිවන්නා වූ දෝෂයක් නිසා තමන්ගේ ආර්ථිකමය පැති ගැටුම් එතකොට ප්‍රශ්න නිතර ලෙඩ වෙන ගති ඔය දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මුන්නාන්සේට පහන් මාලාවක් කැප කරන නිවසක් තුළ ඒත් එක්කම කැප කරන උන්වහන්සේ වෙනුවෙන් පහනක් කැප කරන ව්‍යාපාර ස්ථානයක් වෙළඳසැලක් මේ කුමන හෝ ස්ථානයක් තුළ මේක මෙහෙමයි පහනක් කැප කරලා දැන් අද පහන පත්තු කරලා හෙට මුන්වහන්සේගේ ප්‍රතිඵල ලබන්න මුන්වහන්සේගෙන් උපකාර ලබන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒකට පුංචි කාලයක් කැප කරන්න ඕනේ. කෙනෙක් තව ඔයාට දෙයක් දෙන්න කලින් ඒ කෙනා බලනවා තමන් කොයි වගේද කියලා. තමන් මොන වගේ අරමුණක් යටතේද මේ කාරණාව කරන්නේ. තමන්ගේ අරමුණ හා ඒ ගති පැවතුම් තවත් කෙනෙකුට හිරිහැරයක් කරදරයක් බාධාවක් නැත්තම් අනිවාර්යෙන් මේ ගණ දෙවියන් වහන්සේ ඔයගොල්ලොන්ට පිට වෙනවා ඒකයි කාන්තයි. ඉතින් ඒත් එක්කලාම මේ පහන විතරක් නෙමෙයි මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක ගණපති යන්ත්‍රය සම්බන්ධව. ගණපති යන්ත්‍රය ගණපති එතකොට යන්ත්‍ර කිහිපයක් තියෙනවා ගණපති දෙවියන්ගේ. ගණපති ධනාකර්ෂණය ධනෝපාසාන යන්ත්‍රය කියලා එකක් තියෙනවා. ඉතින් එම යන්ත්‍රය සම්බන්ධව තමයි මම අද කතා කරන්නේ. ඉතින් මේ යන්ත්‍රය පළඳින්න කෙනා මේ යන්ත්‍රය තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ හෝ තමන්ගේ නිවසේ ගණ දිව්‍යයන්ට හෝ ලෝතර සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරන ස්ථානය වෙන්න පුළුවන්. ඒ ස්ථානයේ තියලා තමන් සුවඳ මල් පහන් ටිකක් පූජා කරලා මේ යන්ත්‍රයට සුවඳ දුම් ටිකක් අල්ලලා නිවස වටා සුවඳ දුම් ටිකක් අල්ලලා වුවත් මුන්නාන්සේ නම සිහි කරලා කන්න ලව් කරලා තමන්ගේ දවස පටන් ගත්තොත් අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඉතින් මේ යන්ත්‍රයේ ඒ තරම් බලයක් තියෙනවා, බලයක් හාස්කමක් තියෙනවා. සියලුම අනිවෙන කොඩින බන්ධන නැසනවා. ඒ වගේම ඇස් සහ කටවහා දෝෂ නැසනවා. සර්ව ජන ආකර්ෂණය වෙනවා. සියලු මිනිසුන් තමන්ට ප්‍රිය වෙනවා. සතුන් සිව්පාවන් සියලු සත්වයන් තමන්ට ලෙන්ගතු වෙනවා. ඒත් එක්කම සබහාදාම පවා තමන්ට ආකර්ෂණය වෙනවා. ඉතින් මේ යන්ත්‍රයේ ඒ තරම් බලයක් හාස්කමක් තියෙන මේ ගණපති යන්ත්‍රය තුළදී ඉතින් ගණපති දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ හරියට පැහැදිලිව තමන් අදහන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ කටයුතු වලින් සාර්ථකත්වයක් ලබන්න ඉතින් ගණ දෙවියන් කිව්වහම බොහෝ දෙනා දන්නවා. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ තුලින් මේක විතරක්ම නෙමෙයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඒ අහලා තිබුණු ප්‍රශ්නත් එක්කලාම මම ඔයාලා තීරණයක් කරා මේ යන්ත්‍රය ඔයගොල්ලන්ට හදලා දෙන්න. ඒත් එක්කම තෙල් සුරයක් ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් මේක ඔයාලට ලබා ගන්න පුළුවන් පැමිණිලා දේවස්ථානයට පැමිණෙන්න පුළුවන්. අනුරාධපුරේ තමයි අපේ දේවස්ථානේ තියෙන. ඉතින් දුරකථන අංක දාලා තියෙනවා. දුරකථන අංකයට කතා කරලා ඔයාලට පැමිණීමේ හැකියාව තියෙනවා. ඉතින් දුර ඉන්න අයට පැමිණෙන්න ඕනේ නැහැ. ඒක අපි Tamanට හදලා මේ වෙනවා. නිවාස ආරක්ෂාවක් සමග එතකොට ව්‍යාපාර ස්ථානය වෙන්න පුළුවන්. ගෙදර වෙන්න පුළුවන්. ඒ ගණපති යන්ත්‍රය ඒ දේවල් හරියකට ඒ සුදුසු වෙලාවට කලාවට අපි ඒ ඔබගේ නම ලග්නය උපන් දිනේ ඒ දේවල් අරගෙන උපන් වෙලාව අරගෙන ඒවට ගැළපෙන විදියට අපි මේ යන්ත්‍රය හදලා දෙන්න ඔයගොල්ලන්ට තීරණය කරලා තියෙනවා. ඉතින් දැනටමත් ඒකට වැඩ කටයුතු සූදානම් කරලා අවරයි. ඉතින් මොකද මම දන්නවා ඉක්මනට මේ දේවල් ඉවර වෙලා යනවා. ඉතින් මූලික වශයෙන් යන්ත්‍ර 10ක් තමයි අපි හදලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ 10 දෙනෙකුට. පුංචි මුදලක් අය කරනවා. ඉතින් මොකද මේවට යම්කිසි පූජාමය ද්‍රව්‍ය ඕනේ. ඒ දේවල් වලට එතකොට තඹතහඩුණත් අපිට කඩේකින් නිකන් දෙන්නේ නැහැ. එතකොට ඒ දේවල් වලට හා මේකට යම්කිසි පූජා ද්‍රව්‍ය තියෙනවා කැවිලි. එතකොට ඒ දේවල් කඩෙන් ගන්නවට වඩා අපි හදා ගන්න ඕනේ මේක. අපි මාරගෙන අපි බඩු ගණන්ලා මේ දේවල් පිරිසිදු පිළිවෙලකට හදා ගන්න ඕනේ. එතකොට තමයි නිසි විදියට ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඉතින් ඒ විදියට සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම තෙල් සූර්යයක් ලබා දෙන එක Taman ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ග්‍රහ පොළ වලින් දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. යම්කිසි හෝ අනවින කොඩි වෙන මේ දේවල් වලින් පීඩාවටපත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙකුට ආරක්ෂාවක් විදිහට ආරක්ෂාවක් හා සර්වජන ආකර්ෂණයක් විදිහට අපි තෙල් සූර්යයක් ලබා දෙනවා.
ඒකයි එතකොට නිවාස ආරක්ෂා 4 කොන ආරක්ෂාවක් සමග නිවාස වලට විතරක් නෙවෙයි මේක ව්‍යාපාර ස්ථානයටත් ගන්න පුළුවන්. 4 කොන ආරක්ෂාවක් ලබා දෙනවා. ඒත් එක්කම ගණපති යන්ත්‍රය දෙනවා. ඉතින් මේ ටිකම හදලා දෙනවා. මේ ටික වගේ මේ ස්ථාන තුලදී තැම්පත් කරගෙන අපි සුවඳ ධූපයක් මේකත් එක්ක දෙන එක මට කියන්න අමතකුණා. සුවඳ ධූපය දෙනවා. මේ සුවඳ ධූපයේ මූලික වශයෙන්ම තමන්ගේ භූමිය පුරාවටම අල්ලලා ඉවර වෙලා තමයි දින 3ක් ඒ සුවඳ ධූපය අල්ලන්න ඕනේ. ඒ සුවඳ ධූපයේ දින 3ක් අල්ලලා ඉවර වෙලා තමයි අපි දෙන්නා වූ ඒ ආරක්ෂා හා ඒ දේවල් තැම්පත් කරන්නේ. ඒ ස්ථානවලදී. ඉතින් ඒ හැම විස්තරයක්ම ඔයාලට මගේ WhatsApp අංකයට දීලා තියෙනවා. ඒ WhatsApp අංකයට මැසේජ් එකක් තියලා අහන්න පුළුවන්. කෝල් ගන්න නම් එපා. මොකද බොහෝ දෙනෙක් කෝල් ගන්න ගත්තාම මේක මට වදයක් වෙන නිසා. ඉතින් එහෙනම් ඔයාලට මේ යන්ත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන් අපේ දුරකථන අංක වලට WhatsApp මැසේජ් එකක් තියන්න. ඉතින් WhatsApp විතර නෙමෙයි ඊමොත් ඉන්නවා. ඊමෝ හරි WhatsApp හරි මැසේජ් එකක් තියන්න. ඉතින් ඔයාලගේ පැමිණෙන්න පුළුවන් අයට පැමිණලා කරගන්න පුළුවන්. ඒත් එක්කම පැමිණෙන්න අපහසු අය ඉන්නවා නම් ඒ අයට අපි තැපැල් මාර්ගය ඔස්සේ හෝ කොරිය සර්විස් එකක් ඔස්සේ අපි එවන්න කටයුතු සලසලා තියෙනවා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් මේකට මෙහෙමයි පළවෙනි 10 දිනකට අපි මේකට පුංචි මුදලක් අය කරනවා රුපියල් 5000ක වැනි පුංචි මුදලක්. මොකද මේකට අවශ්‍ය පූජා බඩු ටිකක් තියෙනවා. ඒ දේවල් අපි සලස ගන්න ඕනේ. ඒකට පොඩි වියදමක් යනවා. එතනින් එහාට 10 දිනකට රුපියල් 5000 ගාණේ අය කරනවා. එතනින් එහාට හැදෙන සෑම යන්ත්‍රයක් සඳහාම රුපියල් 10000ක මුදලක් අය වෙනවා. ඉතින් එහෙම තමයි මිල මුදල් යන්නේ. ඉතින් දින 14ක් 7ක් 21ක් ඇතුළත ඔයාලට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔයාලගේ ඉක්මන් දියුණුව වර්ධනය කරගන්න පුළුවන් අති ප්‍රබල යන්ත්‍රය තමයි මේ ගණපති යන්ත්‍රය කියන්නේ. ඉතින් විශ්වාසයක් තියෙන කෙනෙක්ට පුළුවන් අපෙන් ලබා ගන්න. මේ WhatsApp අංකයට කතා කරන්න එපා. මැසේජ් එකක් තියන්න. මැසේජ් එකක් තියලා ඔයාලට අවශ්‍ය විස්තර ටික ලබා ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.